රංජන් රාමනායක මැතිතුමාට ජනාධිපති සමාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා දුන්නට ඒක පූර්ණ සමාවක් නෙමෙයි කියලා තමයි මම දන්නේ. එතකොට මේ වර්තමාන ආණ්ඩුව පූර්ණ සමාවක් එතුමාට දුන්නා. එතුමා මේ ආණ්ඩුව හොඳයි කියලා කියන එක ඇර වෙන කියන්න දෙයක් නැහැ. නමුත් මේගම බන්ධනාගාර සිද්ධියේදී අපිට කියන්න තියෙන්නේ වගකීම විතරක් අරගෙන හරියන්නේ නැහැ, වගවීමත් ගන්න ඕන. මොකද හේතුව දැන් ඇමතිවරයාට පළවෙනි දවසේ සිද්ධිය වෙනුවෙන් පස්සේ අදාළ තීරණ ටික ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද හේතුව ඒ වගේ අපරාධ ස්ථානයක 2400ක් එකට තියෙනවා කියන එකෙම අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. ඒතකොට මේ 2400 මොකට සම්බන්ධ නැහැ. මේ මිනිසුන්ට බෙහෙත් දීලා නැහැ, මේ මිනිසුන්ට අනෙකුත් පාසුකම් ටික දීලා නැහැ. ඒ වැඩේට සම්බන්ධ අය වෙදා රෑම වෙන තැනකට මාරු කරන්න ඕඩර්ස් දීලා තිබ්බා නම් අර නිලධාරීතුමා කිව්වා වගේ නියපොත්තෙන් මේක කඩා ගන්න තිබුණේ. ඉතින් මේක ඇත්තටම සමූහ ඝාතනයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒකට රජයවක් කියන්නේ. දැන් ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද තියෙන්නේ? ඒක ඉතින් ඔබත් මාධ්‍යවේදියෙක් වුණාට ඔබත් ජනතාව අතර ජීවත් වෙන ජනතාව නියෝජනය කරන පුද්ගලෙක් නේ. ඔබේ ගෙදර ජීවිතේම ඔබට තේරෙනවනේ නේද? මම අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. දැන් විපක්ෂයෙන් මේකට දැඩි තීරණයක් ගන්නවද කොහොමද? විපක්ෂයෙන් අපි අධිකරණ මැතිවරයාට විරුද්ධව මේ විශ්වාස භංගයක් ඉදිරිපත් කරනවා. මොකද හේතුව දැන් සමහර කෙනෙකුට කියන්න පුළුවන් ඒක දිනන්න පුළුවන්ද අරකද මේකද කියලා. එහෙම දිනන්න බෑ. ඒගොල්ලන්ට 159ක් තියෙනවා කී හිතාගෙන හිටියොත් එහෙම මෙහෙම කරබාගෙන ඉන්න පුළුවන්. දැන් ගල්ලංගුරු වංචාවට විරුද්ධව අපි එවකට විදුලි බල ඇමතිවරයාටත් කොහොමනේ කට්ටිය කිව්වේ. හැබැයි මේ විශේෂයෙන්ම මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයාට මම තමයි දිගටම ඔක අදන් ආවේ. අන්තිමට ඇමතිවරයාට ඉල්ලාස්සන සුද්ධ වුණානේ. ඒ නිසා විශ්වාස භංග දිනනවා පරදිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා ඇතිවන ඉදිතැලීම් ටිකේ ප්‍රතිඵල ඉස්සරහට ලැබෙනවා. දැන් විශ්වාස භංගයක් ඔබතුමා ඉදිරිපත් කරන විපක්ෂයේ මේකේ පැත්තේ ඊළඟට දැන් අලුතෙන් බෝගම්බර බන්ධනාගාරය. මේ වගේ දෙක තුනක් මේගොල්ලන් මේ ආණ්ඩුවෙන් දැන් ඒක විකල්ප යෝජනා කරලා තියෙනවා. ඔබතුමාගේ ගැන අදහස? මගේ අදහස දැන් අපි විශ්වාස භංගේ බාර දෙනවා. දැන් අපි අවශ්‍යතාවයේ පරිදි රැඳවියන්ට පහසුකම් ලබා දීම රජයක වගකීමක්. ඒ වගේම ඒ උදෙසා බන්ධනාගාර වැඩි කරන එකම නෙමෙයි කරන්න ඕන. මේ රටේ අධ්‍යාපන ක්‍රමය, මේ රටේ විනය, දහම් පාසල් අධ්‍යාපනය කියන එක මීට වඩා දිනු තැනකට ගෙනල්ලා මිනිස්සුන්ව අර කියන්නේ සෙල්ෆ් ඩිසිප්ලින්, ස්වයං විනය තියෙන තැනට කියන එක තමයි දීර්ඝකාලීන විය යුතු.